හෙලෝ ඔයාලට කොහොමද? ඔයාලා හොඳින් ඉන්නවා කියලා මම හිතනවා. මම ප්‍රබෝධ්‍යා විලෝෂිනී. මම දැන් ඩුබායි වල ලෙසර් ටෙක්නීෂියන් කෙනෙක් විදිහට වැඩ කරනවා. මගේ මේ පළවෙනි වීඩියෝ එක. ඇත්තටම මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ ගොඩක් අය මටයි මගේ හස්බන්ඩ්ටයි මැසේජ් දාලා ගොඩක් දේවල් අහලා තිබ්බා. ඒ හින්දාමයි මම මේ වීඩියෝ එක කරන්න තීරණය කරේ. ඔයාලට කොහොමද? ඔයාලා හොඳින් ඉන්නවා කියලා මම හිතනවා. මම ප්‍රබෝධ්‍යා විලෝෂිනී. මම දැන් ඩුබායි වල ලෙසර් ටෙක්නීෂියන් කෙනෙක් විදිහට වැඩ කරනවා. මට ගොඩක් අය මැසේජ් දැම්මා. ඒ අයට සමහර අයට මට රිප්ලයි කරන්න පුළුවන් වුණා. සමහර අයට රිප්ලයි කරන්න බැරි වුණා. ඉතින් රිප්ලයි නොකරපු අයට මට සමා වෙන්න. ඒ හින්දා මම වීඩියෝ එකක් ගේන්නත් තීරණය කරේ. ඇත්තටම ඔයාලා කියපු අහපු දේවල් මගේ හස්බන්ඩ්ට අහපු දේවල් මම ඔක්කොම එකතු කරගෙන මම මැසේජ් එකක් විදිහට හදාගෙන ආවිල්ලා තමයි ඔයාලට කියන්න තීරණය කරේ. මොකද එකක්වත් මිස් වෙන්න හොඳ නැති හින්දා. පළවෙනිට හැමෝම අහන ප්‍රශ්නයක් තමයි නර්ස් කෙනෙක් විදිහට ඩුබායි එන්නේ කොහොමද කියලා. ඇත්තටම නර්ස් කෙනෙක් විදිහට ඩුබායි එන්න නම් අපිට DHA එකේ ප්‍රොමෙට්‍රික් එක්සෑම් එකක් කරන්න තියෙනවා. ඒක කරලා අපිට DHA එකේ ඩේටා ෆ්ලෝ එකක් සම්පූර්ණ කරලා අපිට එලිජිබිලිටි එකක් හම්බ වෙනවා. ඒ එලිජිබිලිටි එක හම්බුනාට පස්සේ අපිට මෙහෙට ඇවිල්ලා අපිට ජොබ් එකක් හොයාගන්න පුළුවන්. ඒ හොයාගන්න තැනින් තමයි අපේ ඒ එලිජිබිලිටි එක ඇක්ටිව් කරන්නේ. ඒකට ඒක ලයිසන් එකක් බවට කන්වර්ට් වෙනවා. එහෙනම් තමයි අපිට මේ ඩුබායි ඇවිල්ලා ජොබ් එකක් හොයාගන්න පුළුවන්. ආය අහපු අනිත් ප්‍රශ්නයක් තමයි මෙහි ජොබ් තියෙනවද? කොහොමද ජොබ් එකක් හොයාගන්න කියලා. ඇත්තම කියනවා නම් මෙහි ජොබ් තියෙනවා. හොයාගන්න නම් අපි අපේ එලිජිබිලිටි ලෙටර් එක අරගෙන ඇවිල්ලා මෙහි ඊමේල් වලට ඇප්ලයි කරලා ක්ලිනික් එක හරි හොස්පිටල් එක හරි අපිට ජොබ් එක හොයාගන්න පුළුවන්. ඊළඟට අහන ප්‍රශ්නයක් තමයි සැලරි එක ගැන. සැලරි එක ගැන කිව්වොත් ඇසිස්ටන්ට් නර්ස් කෙනෙක්ට සැලරි එක යනවා ලක්ෂ 3.5ක් 4ක් අතර, රෙජිස්ටර් නර්ස්න්ට ලක්ෂ 4.5ක් 5ක් අතර, ලෙසර් ටෙක්නීෂියන් කෙනෙක්. ඒ කියන්නේ මං කරන ජොබ් එක කිව්වොත් ලක්ෂ 6කට උඩ. ඒ කියන්නේ ඒක එක්ස්පීරියන්ස් එකත් එක්ක ඩිපෙන්ඩ් වෙනවා. ඇත්තටම මං වැඩ කරන තැන එක්ස්පීරියන්ස් එක තියන අය. ඒ කියන්නේ ඩුබායි වල එක්ස්පීරියන්ස් එක තියන අය ලක්ෂ 13, ලක්ෂ 12 ඒ වගේ සැලරි එකකට වැඩ කරනවා. ඉතින් ඒක අපි හැම එකේම සැලරි එක ඩිපෙන්ඩ් වෙන්නේ අපිට හම්බ වෙන හොස්පිටල් එක, අපිට හම්බ වෙන ක්ලිනික් එක. එතකොට මෙහි අපේ ඩුබායි වල තියෙන එක්ස්පීරියන්ස් එකත් එක්ක තමයි අපේ සැලරි රේන්ජ් එක වෙනස් වෙන්නේ. ඊළඟට අහන ප්‍රශ්නයක් තමයි මෙහෙට එන්න හොඳම කාලේ මොකක්ද? හැමදාම ජොබ් තියෙනවද කියන එක. මම නම් කියන්නේ මෙහි වින්ටර් එක පටන් ගද්දීන් වගේ තමයි ජොබ් පොසිෂන් එක ඕපන් වෙන්නේ. ඒ කියන්නේ නොවැම්බර් මුලේ ඉඳන් අප්‍රේල් අග වෙනකම් වගේ තමයි වින්ටර් සීසන් එක තියෙන්නේ. ඒ කාලේදී ආවොත් ඔයාලට හොඳට ජොබ් එකක් හොයාගන්න පුළුවන්. මොකද මේ ජොබ් සීසන් එක ඕපන් වෙන හින්දා. මම ආවෙත් නොවැම්බර් මැද වගේ. ඒ කියන්නේ 24 වගේ දවසක ආවේ. ඉතින් මම සති දෙකක් යද්දී මට ජොබ් එක හොයාගන්න පුළුවන් වුණා. මොකද ඒ දවස්වල ජොබ් වේකන්සි ගොඩක් ඕපන් වෙනවා. අනිත් දවස්වල මම කියන්නේ කාටවත් එන්න එපා කියන එක. මම ඔයාලට එන්න එපා කියලා කියන්නේ ඔයාලට එන්න පුළුවන්. ඒත් ඔයාලා ඇවිල්ලා ඔයාලට ජොබ් එකක් හොයාගන්න බැරි වුණොත් ඔයාලට සර්වයිව් වෙන්න ලොකු ගාණක් වියදම් වෙනවා. ඇත්තම කිව්වොත්. ඒ කියන්නේ අපි මෙහෙට එන්නේ විසිට් වීසා එකකින්. විසිට් වීසා එකකින් ඇවිල්ලා අපි එන්නේ මාස දෙකකට විතරයි. ඒ මාස දෙක ඇතුළත අපිට ඒ කාලය ඇතුළත ජොබ් එකක් හොයාගන්න බැරි වුණොත් අපිට ඒ කාලේ රිනිව් කරන්න වෙනවා. ඒ අතර අපිට ලොකු වියදමක් දරන්න වෙනවා. මොකද ඒ සමහරට ඒ කාලේදී ජොබ් වේකන්සි ගොඩක් ඕපන් වෙන්නේ නැහැනේ. ඒ හින්දා තමයි මම කියන්නේ ඔයාලට අර කාලය ඇතුළත ආවොත් හොඳයි කියන්නේ. මොකද මෙහි එකමඩේෂන් වලට අපේ කැම බීම වලට විසා රිනිව් කරන්න වුණොත් ඒවට වියදම් කරන්න වෙනවා. ඒ හින්දා තමයි මම කියන්නේ ඔයාලට ජොබ් එකකට මෙහෙට එනවා නම් හොඳම කාලේ නොවැම්බර් මුලේ ඉඳන් අප්‍රේල් අග වෙනකන් ඇතුළත කාලේ එන්න කියලා. ඊළඟට ආපු ප්‍රශ්නයක් තමයි හස්බන්ඩ් එන්න පුළුවන්. හස්බන්ඩ් ඇවිල්ලා ජොබ් එකක් හොයාගන්න පුළුවන්. ඔව් පුළුවන්. මම ආවෙත් මගේ හස්බන්ඩ්වයි දෙන්නම එකට. හැබැයි එනකොට ඔයාලා ටිකක් අතේ ගාණක් තියාගෙන ඉන්න ඕනේ. මොකද රූම් රෙන්ට් එක ගෙවන්න. ඒතකොට ඇත්තටම කිව්වොත් වීසා රිනිව් කරන්න ඕන දෙන්නෙක්ට ට්‍රාන්ස්පෝර්ට් ගාස්තු, කෑම බීම ඒවට සර්වයිව් වෙන්න පුළුවන් විදියට ලෑස්තිලා තමයි එන්න ඕනේ. ජොබ් හොයාගන්න බැරි නෑ. ඒත් එනවනම් ලංකාවේ එක්ස්පීරියන්ස් එක මොකක් හරි කෝස් එකක් කරලා ඊළඟට අහ ප්‍රශ්නයක් තමයි මාසෙට වියදම කීයක් වගේ යනවද කියලා. ඇත්තටම කිව්වොත් අපිට මෙහි වියදම වැඩි යන්නේ accommodation වලට. මෙහි accommodation තමයි ගොඩක් ගණන්.
ඉතින් මාසෙකට එක කපල් එක්කට වගේ නම් හොඳ රූම් එකකට යන්න ඩිරම් 2000ක් ඊට වැඩි රූම් එකකට යන්න පුළුවන්. ඒක අපි ඉන්න අපි තෝරගන්න පැත්තත් එක්ක ඒක වෙනස් වෙනවා. ආයෙ තනි කෙනෙක්ට නම් ඒක ඊට වැඩි අඩු ගානකට යන්න පුළුවන්. මොකද බෙඩ් ස්පේස් තියෙනවා, ෂෙයාරින් තියෙනවා. ඊළඟට ආය අහලා තියෙනවා ලේසර් කෝස් එකක් කරන එක හොඳයිද? කීයක් යනවද? ඒක කරාම සැලරි වැඩි වෙනවද? ලේසර් කෝස් එකක් කරන්න හොඳම තැන මොකද්ද? ඉතින් ඇත්තටම කියනවා නම් ලේසර් කෝස් එකක් කරන එක හොඳයි. හැමෝම එන්නේ රටකට එන්නේ හොඳ සැලරි එකකට යන්න. ඉතින් ඇසිස්ටන්ට් නර්ස් කෙනෙක් විදියට ඇවිල්ලා හැමදාම එකම සැලරි එකට ඉන්නවට වැඩිය ලේසර් කෝස් එකක් කරලා හොඳ සැලරි එකකට යන්න පුළුවන්. ඇත්තටම ලේසර් ටෙක්නීෂියන් කෙනෙක්ගේ සැලරි එක ඇත්තටම ගොඩක් හොඳයි. ඊළඟට අහලා තියෙන ලේසර් ටෙක්නීෂියන් පෝස්ට් එකක් කරනවා නම් කීයක් වගේ යනවද කියලා. ඒක සාමාන්‍ය ඩිරම් 5000ක් වගේ. ඔයාලා මම මේ කියන ගණන් ශ්‍රී ලංකන් රුපීස් කන්වර්ට් කරගන්න. මොකද මම කියන්නේ ඩිරම් වලින් සාමාන්‍ය 5000ක් වගේ. ඉතින් ඒක එයාලා කරන කෝස් කරන තැන අනුව ඒකේ ගාණ වෙනස් වෙනවා. මොකද සමයකදී එයාලා ගොඩක් ඔෆර්ස් දෙනවා. අනික අපි මේ කරන කෝස් එක DH එකේ අප්රූව්ඩ් කෝස් එකක් වෙන්න ඕනේ. නැත්නම් අපි ලේසර් ටෙක්නීෂියන් කෙනෙක් වෙන්න හම්බෙන්නේ නැහැ. ඒක අප්රූව්ඩ් කෝස් එකක් නෙවෙයි නං. ලේසර් ටෙක්නීෂියන් කෝස් අප්රූව්ඩ් කෝස් ගොඩක් තැන් තියෙනවා. ගොඩක් ප්ලේසස් තියෙනවා. ඒ වගේ එක තැනක් තමයි මම කරේ සන්ෆේස් මෙඩිකල් සෙන්ටර් එකේ. ඉතින් සන්ෆේස් කියන්නේ මම ලේසර් ටෙක්නීෂියන් කෝස් එක කරපු තැන. මේ දවස්වල යාළගේ ඔෆර් එකකුත් යනවා 3500යි. ඒක යාලා එක කියන්නේ ටැබි කාඩ් පේමන්ට් ඒ විදිහට වෙනස් විදිහටම යාලා ඒක අරේන්ජ් කරලා දෙනවා අපිට ක්ලාසස් අරේන්ජ් කරලා දෙනවා. ඒ දේවල් ඉතින් යාලා කරනවා. මම රෙකමන්ඩ් කරන තැන තමයි සන්ෆේස් මෙඩිකල් සෙන්ටර් එක කියන තැන. ඉතින් මම ඒක කරපු හින්දා තමයි මම ඒ තැන රෙකමන්ඩ් කරන්නේ. ඒ ගණන් ගැන කියනවා නම් සන්ෆේස් එකේ මේ දවස්වල කෑෂ් ඕ බැංක් ට්‍රාන්ස්ෆර් 3600ට කෑෂ් කාඩ් ඔන්ලයින් ලින්ක් 3675ට ටැබි තමාරා වලින් ගෙවනවා 3870ටත් තියෙනවා. ඇත්තටම කියනවා නම් මම මේක ගැන කියන්නේ ලංකාවේ ඉන්න ඔයාලට නෙවෙයි. මේ ඩුබායි වල මගෙන් මේ ගැන අහන ගොඩක් අයට තමයි මම කියන්නේ මේ දවස්වල සන්ෆේස් එකේ ඔෆර් එකක් යනවා. මේ ඔෆර් එක ඉවර වෙන කලින් ඔයාලට පුළුවන් නම් ගිහිල්ලා එයාලව කන්ටැක්ට් කරගන්න. මොකද මම එදා අහන කොටත් එයාලා මට කිව්වේ මේ ගණන් වලට තියෙනවා සමහර විට ඒ ඔෆර් එක වෙනස් වෙන්න පුළුවන් කියලා. මම ඇහුවේ ලංකාවෙන් ඉඳන් ඩුබායි වලට එන විදිය ගැන. ඇත්තට මේ ප්‍රොසෙස් එක ගැන කිව්වොත් එහෙම මේ ප්‍රොසෙස් එක ඇත්තටම කෙනෙක්ට තනියෙන් කරගන්න පුළුවන්. ඉතින් තමන්ට කාලෙත් එක්ක වැඩත් එක්ක කරගන්න බැරි නම් ඒ ප්‍රොසෙස් එක වෙන කෙනෙක්ට කියලා කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට ඕනම දෙයක් දැනගන්න ඕන නම් මගේ page එකේ තියෙනවා migrate license hub එක. ඒකේ contact numbers තියෙනවා. ඕන වෙලාවක message එකක් දාලා හැම විස්තරයක්ම වෙන දැනගන්න පුළුවන්. අපිව contact කරගෙන. අනික තමයි ඔයාලා මෙහෙට එනවා නම් ඔයාලට job වලට apply කරන විදිය, CV එකක් හදාගන්න විදිය, accommodation එකක් හොයාගන්න විදිය ඒ ඔක්කොම අපි ඔයාලට කියලා දෙනවා. එතකොට visa එක ටිකට් එකක් කරගන්නේ කොහොමද? ඒ දේවල් හැමදේම අපි ගයිඩ්ලයින් දෙනවා. ඔයාලට මොනවා හරි දෙයක් දැනගන්න ඕන නම් ඩුබායි වල new update ගැන අපේ migrate license hub page එකේ ඔයාලට හැමදේම අපි update කරනවා. ඉතින් ඔයාලට අපේ group එකත් එක්ක එකතු වෙන්න පුළුවන්. migrate license hub group එකත් එක්ක. ඉතින් එහෙනම් මම ඔයාලගේ ප්‍රශ්න වලට උත්තර දුන්නා. ඔයාලට තව ප්‍රශ්න තියෙනවා නම් මගෙන් අහන්න පුළුවන්. තවත් වීඩියෝ එකකින් ඒ ප්‍රශ්න වලට උත්තර අරගෙන මම එන්න ලෑස්ති. දැන් ගොඩක් රෑ වෙලා තියෙන්නේ. එහෙනම් ඉතින් අදට මම නවතිනවා. ඔයාලා හැමෝටම බුත් ගන්නයි. ඔයාලා හැමෝම පරිස්සම් වෙන්න.